ලංකාවේ දැන් සූසයිඩ් කරගන්න ට්‍රෙන්ඩ් එකක් වෙලා. ඔයාලා හිතුවද ඇත්තටම මේ ඇයි මෙහෙම වෙන්නේ කියන එක? මේක වඩාත් වැදගත් වෙන්නේ ළමයි ඉන්න අම්මලාට. ඔයාලා පොඩ්ඩක් හිතලා බලන්න. වඩාත් වැඩියෙන්ම පාසල් වලම සූසයිඩ් කරගත්තා. නෙළුම් කොල්ලෙන් වැටලා මැරුණා. ඒතර අපාර්ට්මන්ට් වලින් වැටලා. ඇයි මේක? මේක ට්‍රෙන්ඩ් එකක් වෙලා. මොකද වෙලා තියෙන්නේ මේ ඩිජිටල් මීඩියාත් එක්ක මේ වෙන ළමයි හැම වෙලේම ඇබ්බැහි වෙලා තියෙන ෆෝන් එකයි ගෙදර අයිසොලේෂන්ස් වෙලා එන. එකක් තමයි සූසයිඩ් කරගන්න එක. පළවෙනි ස්ටෙප් එක තමයි ස්ට්‍රෙස් එක. ස්ට්‍රෙස් එක වෙලා ડિප්‍රෙෂන් එනවා. ડિප්‍රෙෂන් වෙලා සූසයිඩ් තෝට්ස් එනවා. නැත්නම් සූසයිඩ් කරගන්න කෙනෙක් මේක යා ස්ටෙප් බයි ස්ටෙප් ඉන්නේ. මෙයා අයිසොලේෂන් වෙනවා. ඒතර යා ඩාර්ක්නස් එකට කැමති වෙනවා. මෙයාගේ ලයිෆ් එකේ වර්ත් එක වැලියු එක නැති වෙනවා. එතකොට මේ සූසයිඩ් කරගන්නේ. ඒක හේතුව තමයි අපිට මේ සොසයිටි එකේ අපිට මිනිස්සු ලොස්ට් වෙනවා. අපිට ඉන්ටරැක්ට් කරගන්න මිනිස්සු නැති වෙනවා. ඒක තමයි වඩාත්ම වැදගත් වෙන්නේ මේකේ. මොකද අම්මලා හැම වෙලෙම ළමයිත් එක්ක ටච් එකේ ඉන්න. තමන්ගේ පාර්ට්නර්ත් එක්ක ටච් එකේ ඉන්න. තමන්ගේ ෆැමිලි එකත් එක්ක බොන්ඩ් එකක් තියාගන්න. ඒතර මේ දේවල් වුණොත් මේ දේ අපිට ගොඩක් අඩු කරගන්න පුළුවන්. මොකද අද කාලේ අයිසොලේෂන් වෙච්ච මිනිස්සු වැඩි. තමන්ගේ ප්‍රශ්නයක් කතා කරගන්න නැති මිනිස්සු වැඩි. තමන්ට දෙයක් කියාගන්න බෑ. මේ විදිහට යම් කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් තවක් හිත හිත ඉන්න එපා. හිතෙන් දුක් විඳින්න එපා. ඒකට තමයි කවුන්සලර්ස් සයිකොලොජිස්ට්ලා ඉන්නේ. ඒ කෙනෙක් හම්බෙලා ඔයාලගේ ප්‍රශ්න ගැන කතා කරලා විසඳුමක් ලබා ගන්න.